හයි කොහොමද ඔයාලට අද මගේ බ්ලොග් එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටම දන්නවා. ඔන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්න යන්න. ඔන්න මේ තමයි දැනට ඒගොල්ලෝ පික් කරන්න අපි ගියා. ඉස්සරහ ඒගොල්ලෝ දැන් අපි බලමු කවුද කියලා. අපිට යන්න තමයි තියෙන්නේ. කට්ටියම ඉතින් ආවට පස්සේ පොඩ්ඩක් කතා කර කර ඉඳලා ඊට පස්සේ අපි ඔන්න යන්න පිටත් වුණා. අපි මේ ගමන ගොඩාක් ප්ලෑන් කරපු එකක් නෙමේ. හදිස්සියම තමයි අපේ නංගිගේ රික්වෙස්ට් එකකට තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඔන්න දැන් අපි යනවා. ඔන්න ඊළඟට අපේ පෙන්නන්නේ අපි මෙතන තමයි බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවැත්තුවේ. ඒ කියන්නේ හොයලා තැනක් අපි මෙතන හොඳයි කියලා කිසිම තැනක් හරි ගියේ නැහැ අපිට. ඊට පස්සේ නිකන් අහම්බෙන් වගේ දැක්ක මෙතන අපි නවත්තමු කියලා. අනේ එතන නම් හරිම ලස්සනයි. ඊටුවට වඩා හරිම ෂෝක් එතන. එතනත් අපි කෑම තියාගන්නේ කොහෙද කියලා තැන් දෙක තුනක්ම බැලුවා. ඇවිදලා ගිහිල්ලා මේ කොතනද කෑම තියන්න හොඳ කියලා අපි කන්නනේ හදන්නේ. ඉතින් පොඩක් තැන හොඳ වෙන්න එපා. ඊට පස්සේ මෙතන හොඳයි කියලා එතන තිබ්බා. ඊට පස්සේ ආයිත් අපි එතනින් වෙන තැනකට ගියා. මෙතන හොඳයි කියලා කොහොම හරි ෆයිනලි මෙතනද කොහෙද මං හිතන්නේ. මෙතන තමයි අපි අන්තිමටම කෑම ගත්තේ. ඊට පස්සේ අපි හදාගෙන ගියා පාස්තා හදාගෙන ගියා අපේ මාමා. ඊට පස්සේ අපි පාන් හදාගෙන ගියා. සීනි සම්බෝල එක පාන් හදාගෙන ගියා. ඉතින් ওই විදිහට අපි ඒව ඔක්කොම ටික කෑවා. නෑ ඔක්කොම කෑවේ නෑ. අපිට ගොඩක් ඉතුරු වුණා. ඇති වෙන්නම කට්ටිය කාලා එතනෙනුත් ගොඩක් ඉතුරු වුණා. ඊට පස්සේ අපි ඉතුරු වෙච්ච ටික අරන් ගියා. අපිට ආයෙ කන්න පුළුවන් කියලා හිතලා. ඉතින් මෙතන නම් කිසිම කරදරයක් නෑ. හරිම ලස්සනයි. හරිම පාඩුවේ අපි අපේ කෑම ටික ගත්තා. අපි කෑම කනකොට බබාව බලාගත්තා. එයාගේ පුංචයි බාප්පයි. ඇත්තටම අපි කනකොට විතරක් නෙමෙයි ඒගොල්ලෝ කනකොටත් ඒගොල්ලෝ තමයි බබාව තියාගෙන හිටියේ. එතන ඉඳන් ඇත්තටම යන්න හිතෙන්නේ නැතරම් හරිම ලස්සනයි. එතන හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. මං හිතන්නේ ඒක ඇලක්ද කොහෙද? ඇලක් තමයි මං හිතන්නේ. ඔව් ඇලක්. ඉතින් අපේ පුංචි පැටව් ටික මේ විදිහට සෙල්ලම් කරා. එතන නම් ෂෝක් කනේ. අපිට මං හිතන්නේ ගොඩක් වෙලාව ගත උනේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි. ඉතින් මම දැන් ওই විදිහට හිටියට මම සෑහෙන අමාරුවෙන් තමයි හිටියේ. හරිම අපහසුවෙන් හිටියේ. මොකද මට වාහනේ ඇවිල්ලා පොඩක් වොමිට් වෙන්න වගේ තිබ්බ හින්දා. ඔන්න අපේ චුටි බබාව පන්සලක් තිබ්බ එතන පන්සලට නංගි එක්කන් ගිහලා මම දන්නෙත් නැහැ. මම දන්නේ දැන් තමයි ඕක දැක්කහම. ඊට පස්සේ ඔන්න අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආයෙත් යන්න පටන් ගත්තා. ඔන්න දැන් ලං වෙලා තියෙන්නේ. ඔන්න ඔතන තමයි ප්ලේස් එක. මතුගම රන්නගල ඇල්ල කියලා තමයි මෙතනට කියන්නේ. හරිම ලස්සනයි මෙතන බලන්නකො. ඔන්න ඔතන තියෙනුනේ තේ කඩයක්. අන්න ඒක තේ කඩයක්. ඒ තේ කඩේ විතරමයි මං හිතන්නේ උතන කෑමකට කියලා තිබ්බේ. මේ ඔතනින් ওই දිගටම තියෙන්නේ නාන තැන් තමයි තියෙන්නේ. ඒක අපි දැනගත්තේ පස්සේ ওই දිගටම තියෙන්නේ නාන තැන් කියලා. මෙතන නිකන් ස්ලොප් එකක් වගේ තියෙනවා. එතනින් වතුර යනවා එහා පැත්තට. ඔය හරියනම් ටිකක් ගැඹුරයි. ටිකක් නෙමෙයි මං හිතන්නේ අඩි 7ක් ඒ වගේ ඇති මං හිතන්නේ. ඒක අපිට නම් හරියන්නේ නැහැ. මොකද අපි පීනන්න දන්නේ නැති හින්දා. එතන මම වීඩියෝ කරපු තැන පොඩක් ගැඹුරයි වගේ. අපිට හරියන්නේ බබාලත් ඉන්න හින්දා ඒ නිසා අපි ටිකක් උඩට යනවා. නංගිල ගිහින් බලලා තිබ්බ උඩ හරිය. අපි ඒ හින්දා දැන් උඩට යනවා. කට්ටියක් වාහනේ ගියා. ඔන්න අපි දැන් පයින් උඩට යන ගමන් තමයි ඉන්නේ. එතන හොඳයි කියලා නංගිලා බලලා ඇවිල්ලා කිව්වා. ඉතින් අපි එතනට තමයි දැන් යන්න හදන්නේ. ඔන්න තියෙනවා එතන. එතන නම් ගැඹුරු නැහැ. අපිට ෂේප් බබාලත් එක්ක ඉන්න පුළුවන් තැනක් හින්දා අපි එතන තෝරගත්තා. පස්සේ තමයි යන්නේ අපි දන්නේ මෙතනින් උඩක් තියෙනවා කියලා. උඩහට වෙන්නක් තියෙනවා කියලා තමයි අපි පස්සේ තමයි දැනගත්තේ ඒක. ඔන්න දැන් අපි නාන සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් ඉතින් නාන්න තමයි තියෙන්නේ ඇති වෙනකම්ම. හැබැයි ඉතින් මට නම් හිතේ හැටියට එහෙම වතුර බහැලා ඉන්න බැරි වුණා. මොකද බබා හින්දා එයා කැමති නෑ මම වතුරට බහිනවට. එයාව චුට්ටක් තියාගෙන ඉඳලා එයාව ෂේප් කර කර නංගි තියාගෙන ඉඳලා අම්මලා තියන් ඉඳලා ෂේප් කර කර මම ඉතින් වතුරට බැස්සා. ඔයාලට ඉක්මනට මේක කියන්න ඕනේ. මම බබාලා නානේවා බබාලා වෙහිකල් එකේ යන වීඩියෝ ක්ලිප්ස් මගේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරාට පස්සේ මේ වීඩියෝ එක YouTube එකට දැම්මට පස්සේ ඔටෝම මගේ වීඩියෝ එක රිමූව් වුණා. ඒ මොකද මං හිතන්නේ බබාලට සේෆ් නෑ කියලා ඒගොල්ලෝ හිතන නිසා වෙන්නේ. ඒ නිසා මට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් අයින් කරන්න වුණා. ආයෙත් මම වීඩියෝ එක එඩිට් කරා.
අපිට අපේ මයික් දෙක අරන් යන්න බැරි වුණානේ. ඉතින් ඒ නිසා මම කටින් තමයි සින්දු කිව්වේ මයික් නැතුව. ඉතින් ওই විදිහට තමයි අපි පුංචි සින්දුවක් කියලා අපි පොඩි ෆන් එකක් ගත්තේ. එතන ඒ විදිහටත් පුළුවන්. හරිම ෂෝක් මම නම් හරිම කැමතියි. මේ ගොඩක් කට්ටිය එතන ඇවිල්ලා සින්දු කියනවා. තමන්ගේ පාඩුවේ කට්ටිය තැන් තැන්වල සින්දු කියනවා. හරිම සතුටින් තමයි එතනට එන අය නම් ඉන්නේ. ඉතින් අපිත් එහෙම තමයි අපි හරිම කැමති වුණා. ආයිත් පාරක් යන්න තරම් හිතුණා ඒ තැනට. හිතනවා දැන් බලද්දි දැන් වීඩියෝ එක එඩිට් කරද්දිත් හරිම ආස හිතෙනවා. අපි හොඳ තෝර ගැනීමක් කරා කියලා හිතනවා එතන නාන්න ගියපු එක. ඇත්තටම හරිම ෂෝක්. ඔගොල්ලොත් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්ම මතුගම රන්නගල ඇල්ල. අර මං කිව්වා වගේ පොඩි ප්‍රශ්නයකට තියෙන අපිට කෑම මොකුත් ගන්න තැනක් තිබ්බේ නැති එක තමයි. මොකද අපි හිතාගෙන හිටියේ අපි එහෙන් කෑම ගන්නවා කියලා. අනිවාර්යෙන් ළඟ තැනක කෑම ඇති කියලා අපි හිතුවා. ඉතින් අපි එහෙම කෑම ගන්නවා කියලා හිතන් හිටපු හින්දා අපි මගෙන් එහෙම මොකුත් අරන් ආවේ නෑ ඇත්තටම. ඒ වුණාට ඇත්තටම එතන ගන්න තැනක් කොහෙවත් ළඟපාතක තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා අපිට අර කෑම තිබ්බ හින්දා අපි ඒව ෂෙයා කරගෙන කෑවා. එහෙම කෑම මදි ගමක් උනේ නෑ. අපේ අම්මා කෑවුවා කට්ටියටම. ඔයගලන්ට පේනවා ඇතිනේ. අපි එහෙම කෑවා. අපිට බඩගින්නක් තිබ්බේ නැහැ ගෙදර එනකම්ම. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා තමයි ඉතින් කෑවේ. වැඩි වෙලාවක් ගියෙත් නෑ. අපි 5ට විතර ඔහෙන් පිටත් වුණා. ඉතින් අපේ අම්මා ඕන ඔය විදිහට හැමෝටම කවන්න ගත්තා. ඊට පස්සේ අපි ෆොටෝස් ගාලා පොඩක් කතා කර ඉඳලා සින්දුවක් කියලා පොඩි ඩාන්ස් එකක් දාලා ඔන්න ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. දාලා යන්න හිතෙන්නේ නැති හරිම ලස්සන පැත්තක්. ආයිත් අපි එනවා කියලා හිතාගෙන තමයි අපි මේ යන්නේ. ඔන්න දැන් මට මුකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද එනකොට කටියම නිදි. ඔන්න අපේ ගෙදරට ඇවිල්ලා අපි ඉතින් කියවි ඉඳලා අපේ අම්මා අපිට කොෆි ඇන්ඩ් ටී හදලා දුන්නා. ඊට පස්සේ ඒක බොන ගමන් අපි පොඩ්ඩක් කතා කර ඉඳලා ට්‍රිප් එකේ විස්තර කතා කර හිටියා. අනිත් කට්ටිය නම් නෑ නිදි මං හිතන්නේ කෑම කාලා. කට්ටියට ගොඩාක් ටයර්ඩ්නේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් අලුත් දවසක හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.